ඒ ගැනත් මතක් කරන්න ඕන. දැන් මහාචාර්යතුමා නවත්තපු තැනින් මම මේ සුගත සිල්වා මහත්තයා ළඟට එනවා. දැන් මෙතනදී අර අධියර 4ක් යටතේ අපි මේ ජලි ගොඩනගලා සාමාන්‍ය ජන ජීවිතේ මේ ප්‍රජාව පත් කරගන්න ඕනනේ. දැන් තරුණ ප්‍රජාවම ඇවිල්ලා මේ වෙලාවේ ඔබතුමාලගේ ඉගෙන ගත්ත ළමයි අත්දැකීම් එක්ක සහ කියවීම් එක්ක ඔවුන් ගිහිල්ලා දැන් ගලවා ගැනීම මුදවා ගැනීම ඊට පස්සේ අනේ පහසුකම් සැපීම වෙනුවෙන් ඉන්නවා. දැන් සුගත සිල්වා මහත්තයා සමහර වෙලාවට ළඟට ඇවිල්ලා සතියක් දෙකක් යනකම් අපි මොකද වුනේ අනේ ඇයි මෙහෙම වුනේ කියලා අපි ඌත් එක්ක දුක බෙදාගෙන හැබැයි සති දෙකකින් විතර පස්සේ තමයි ඔහුට ඇයට උදකලාව දැනෙන්න පටන් ගන්නෙ. අපි අත අරින්න ඕන තැන සහ අපි අල්ලගන්න ඕන තැන සහ අපි ඔවුන් ළමක රැඳෙන්න ඕන තැන මම කැමති ඔබතුමාගෙන් ප්‍රවේශයක් විදිහට හඳුනා ගන්න. දැන් මෙතනදී හොඳ ප්‍රවේශයක් ආචාර්යතුමා අරගත්තා. දැන් ඔබතුමා අහපු ප්‍රශ්නේදී මෙන්න මෙහෙම දෙයක් අපිට කරන්න පුළුවන්. දැන් මුලින්ම අපිට ඉස්සලම ආගමික ස්ථානවලට අපි ආයාචනා කරන්නට වෙනවා. මොකද මොන ප්‍රශ්නයක් වුණත් මිනිස්සු ප්‍රශ්නයක් වෙච්ච ගමන් දුවපු තැනක් තිබ්බනේ. දැන් පන්සලද පල්ලියද කෝවිලද කියලා නැහැ. එතකොට අපි එතනට අපි අවස්ථාව නාභිගත කරමු. එතනදී මිනිස්සුන්ව ඒකරාශි කරලා ඒ මිනිස්සුන්ව දැනුවත් කරලා අත්තරින්න බෑ මේ වෙලාවේ. මේ වෙලාවේ බෑ. මේ වෙලාවේ අත්තරින්න බෑ කියන්නේ ලැබෙන ආරංචිය අනුව මේක දහස් ගණන් වලින්නේ සහෘදය. දැන් අපි අද උදේ බලනකොට එක දරුවා එයාගේ අම්මා තාත්තා නංගි අයියා මල්ලි ඔක්කොම ටික නැති වෙලා හොයනවා. ඒතකොට මේ වගේ ව්‍යසනයක් අපිට මෑත කාලේදී වුණාද කියලා ප්‍රශ්නෙත් එනවා. මොකද ගම් පිටින්නේ නැති වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි මම හිතන විදිහට මම හිතන්නේ පුරෝකථනය කරයි මාස 6ක් විතර අපි ඉන්න වෙනවා නේද මැඩම් මම හිතන විදිහට. එතකොට මේ රිකවරි ස්ටේජ් එකේදී මේ ප්‍රකෘති තත්ත්වයට පත් කර ගැනීමේදී ඔබතුමාගේ ප්‍රශ්නයට මට දෙන්න පුළුවන් කෙලින්ම උත්තරය තමයි අල්ලගෙන අපි මාස 6ක් හරි අවුරුද්දක් හරි ඒගොල්ලොත් එක්ක සහකම්පණයෙන් ඔන්න වචනේ මේ වෙලාවේ අනුකම්පාව අවශ්‍ය නැහැ මේ මහාචාර්යතුමා මිනිස්සුන්ට මොකද හේතුව අපි මේ ප්‍රශ්නේ මේ ඇත්තටම 2016 දී මේ ගම් වතුර මට බලපෑවා. ඒතකොට දැන් මේ සැරේ මට බලපෑවේ නැහැ. එතකොට අයිත් තව අවුරුදු 5කින් ඕක මට බලපාන්න පුළුවන්. ඕක කැරකිලා එන දෙයක්. එතකොට මෙතන අනුකම්පාවෙන් තොරව මෙතනින් අපි බිමට බැහැලා අපි සහකම්පණයෙන් එම්පති එකකින් මේක මට වෙච්ච දෙයක් කියලා හිතලා අපි එකතු වෙමු. අනිවාර්යයෙන්ම අපිට මොකටද අවසර දෙන්න සුගත සිල්වා මහත්තයා අපි ඉක්මනට වෙලා බලමු. රටින් එවන සල්ලි ලංකා බැංකුවටම එවන්න. කෝටි 5ක තෑගි පිට තෑගි දිනන්න. අපි අර සහකම්පනයත් එක්ක උන් තමක රැඳෙන්න ඕනනේ. අපි උන්ගේ දුක බෙදාගෙන දැන් එක තැනකදී මේ වෙලාවේ බොහෝ භෞතික සම්පත් ලැබෙනවා. හැබැයි උන්ගේ අර ඔළුව හදාගන්න, මනස හදාගන්න, තමත් එක්ක හිටපු අර සමීපතමයාගේ වෙන්වීම දරාගන්න අපි මේ වෙලාවේ උන් සමග රැඳෙන්න ඕනේ. අනිවාර්යයෙන් මේක තමයි අපි දැන් පූර්ව සාකච්ඡාවේදී තාපු විදිහට මාස 6ක් අනිවාර්යයෙන්ම ඔවුන් එක්ක අපිට ඉන්න වෙනවා. මොකද අපිට ලැබිච්ච බරපතලම ව්‍යසනයක් මේක. ඉතින් ඒ නිසා අපි තාම අර්ථකථනය කළා නැහැ, තාම අපි ගණනය කළා නැහැ අපිට මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ඉතින් රිකවරි ස්ටේජ් එක අපි මේව හදාගෙන යනවා, පාලන් ටික හදනවා, බෝක්කු ටික හදනවා, කෝච්චි පාරන් ටික හදනවා. හැබැයි ඒ වුණාට මනස මිනිස්සුන්ගේ හිත හදනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. ඉතින් ඒ නිසා අපි සියලු දෙනාටම එකතු වෙලා දැන් මහාචාර්යතුමා කියපු විදිහට දැන් එතන 2000ක් පිරිස ඉන්නවා. එතකොට හමුදාවේ ඉන්නවා. ඊළඟට යූත් කෝ එක තරුණ බලකාය මේ ඔක්කොම ටික එකතු වෙලා මම හිතන්නේ ජාතික තරුණ සේවා සභාවත් මේ වෙලාවේ එකතු වෙනවා. ඔක්කොම ටික එකතු වෙලා එක බලයක් විදිහට අපි ගම්වලට ගිහිල්ලා ඉවර වෙලා ඔබ තනි වෙලා නැහැ කියන කතාව පළවෙනි පණිවිඩය දෙන්න වෙනවා. මොකද එහෙම දුන්නට මනසින් තරහ තැනකට ආවට පස්සේ තමයි දැන් මොකද මේ වෙලාවේ රස්සාව තමන් කරන සොයන් රැකියාව ලක්ෂ ගානකට දේවල් නැති වෙලා තියෙනවා, ආදායම් මාර්ග නැති වෙලා තියෙනවා. එතකොට ඒ තැනට ගෙනියන්න තමයි අර මෙතුමිය කියපු විදිහට මාස 6ක කාලයක් ඕන වෙන්නේ. අපිට කැම බිම ටික දෙන්න පුළුවන්. මම දන්නේ කොච්චර කාලයකට අපිට නඩත්තු කරන්න වේද කියලා. ඒක මාසයක් වෙන්න පුළුවන්, දෙකක් වෙන්න පුළුවන්. ඊට පස්සේ ඒගොල්ලොන් අපි නැකිටවන්න ඕනේ. එතකොට ඒගොල්ලොන්ගේ කකුල් දෙකෙන් නැකිටවලා ඉස්සරහට ගෙනියන්න පුළුවන් මාර්ගයක් අපි හදලා දෙන්න ඕනේ. මේක ලේසි වැඩක් නෙමෙයි. ඒ නිසා අපි සියලු දෙනාම දැන් මහාචාර්යතුමා කියපු විදිහට මටත් හිතා ගන්න බැරි වුණා මේ ආධාර දීනේ කොහින්ද එන්නේ කියලා. නේද මම අද දැක්ක හෙලිකොප්ටර් එකකින් අපේ පාලමක් අරගෙන යනවා. ඉතින් මේව අපි ජීවිතේ දැක්ක නැති දේවල්. එතකොට ඒ දේවල් භෞතික දේවල් ලැබෙනවා. ඉතින් ඒ නිසා අපි ටික එකතු වෙලා මේක ආධ්‍යාත්මිකව මානසිකව මේගොල්ලන්ට සහනයක් වෙලා අපි එක රෑනකට ගොමු වෙලා අපි උඩට යමු. දැන් විශාල ව්‍යසනයක ලක් වෙච්ච අපේ සමාජයේ එහෙම වාසි ගන්න උත්සාහ කරනවා නම් මිනිස්සු නම් වෙන්න බෑ.
අනිවාර්යෙන් එහෙම වෙන්න බෑ. ඉතින් මනුෂ්‍යත්වයක් ලැබලා තිබුණාට ඒගොල්ලෝ මිනිස්සු වෙන්න බෑ. ඉතින් මං හිතන්නේ අන්න ඒක අපි කල්පනා කරන අපි මේ මනුෂ්‍ය සමාජයේ අන්තික සතා සීපාව ඒගොල්ලොත් අසරණ වෙලා තියෙන්නේ. මේ අපේ පෘථිවි තලයේ ඉන්න සතා සීපාව කොතරම් අසරණ වෙලා ඉන්නවද? ඒගොල්ලෝ කැලෑවල වල ඛණ්ඩ විදිහක් නෑ. දැන් ඇත්තටම සතුන් රැකබලා ගන්නත් අපි වෙනම ව්‍යාපාරයක් අරගෙන යන්න ඕන. ඒගොල්ලන්ව මුදා ගන්න ඕන. ඒ කියන්නේ මිනිස්සු මුදා ගන්න විතරක් නෙමෙයි සතා සීපාව මුදා ගන්නත් ඒ පරිසර පද්ධතිය වුණුත් එක් තැනක්. එහුන් එක තැනක්. නිසා ඒ ගැනත් ඇත්තට මේ හොඳ කතාවක් අර එලාර් රජතුමාගේ කතන්දරෙත් තියෙනවානේ මිනිහෙකුට යම් අසාධාරණයක් වුණා නම් ඊට යම් නීතියක් ක්‍රියාත්මක වෙන්නේ යම්සේද සතෙකුටත් අසාධාරණයක් වුණා නම් ඔහුටත් ඒ සමානතාවය තියෙන්න ඕනේ. එහෙම තිබුණා ඉතිහාසයේ අපේ සමහර තැන්වල අපිට කියව ගන්න පුළුවන් තැන්. දැන් මේ ඇති වෙලා තියෙන ආපදා තත්ත්වයක් එක්ක අමින්ද සුගතසිල්ල මැතිතුමා දැන් මමත් දන්න මට දරුවෝ දෙනෙක් ඉන්න හින්දා සමහරවිට මම පොඩි දෙයක් ගිහින් උනොත් දරුවා ඒක කොට්ටේ ළඟ තියාගන්න තුරුල් කරගෙන ඉන්නවා. ටෙඩි බෙයා තුරුල් කරගෙන ඉඳා ගන්නවා තාත්තා අම්මා ඔක ආසාවට උපන්දිනේට ගිහිලා දීපු දේවල්. සහ සමහරවිට ඉස්කෝලෙන් Tamanට තෑගි විදියට හම්බෙච්ච දේවල් Tamanට සැමරුම් විදියට හම්බෙච්ච දේවල් දරුවෝ රැකගෙන හිටියා. හැබැයි ඒ සියල්ල බොරදියේ ගහගෙන ගියා. අපි නොහිතන තැන්වල දරුවන්ගේ මානසික මට්ටම අර ඔරලෝසුවේ වෙලාව නැවතිලා තියෙනවා වගේ නැවතිලා තියෙනවා. අපි ඒක හරියට කියවගෙන අපි එතෙන්ට ආමන්ත්‍රණය කරන්න කොහොමද කියලා අපි අමින්ද සිල්වා මැතිතුමන්ගෙන් කතා කරමු. ඉක්මනට වෙලා බලලා ඇවිල්ලා. අමින්ද සුගත සිල්වා මැතිතුමා ඇත්තටම දැන් පාසල් යන දරුවන්ගේ මේ තත්ත්වයට අපි ආමන්ත්‍රණය කරන්න ඕන කොහොමද? ඔවුන් සමහරලාට A level කරන දරුවෝ ඉන්නවා. ශිෂ්‍යත්වයට සූදානම් වෙච්ච දරුවෝ ඉන්නවා. සමහරලාට ලොකු බලාපොරොත්තු තියාගෙන හිටපු දරුවෝ ඉන්නවා. දැන් ඔවුන්ගේ මානසික මට්ටම යලි ප්‍රකෘති තත්ත්වයට පත් කිරීම දෙමව්පියන්ට සමහරලා ලොකු අභියෝගයක්. අපි කොතනින්ද පටන් ගන්නව සමාජයක් විදියට? දසුන් මහත්තයා දැන් ඔය ප්‍රශ්නේ එනකොටම මට ඒක බලපානවා. දැන් මගේ දෙවෙනි පුතා උසස් පෙළ කරන්න ලෑස්ති වෙලා ඉන්නකොට විෂයන් 3ක් දැන් මගදී තියලා තමයි නැවැත්තුවේ. දැන් වෙච්ච ගාම පුතා කිව්ව දේ තමයි මං උසස් පෙළ අත්හැරියා. මම අපච්චි මේක අත්හැරියා කියලා තමයි කිව්වේ. ඉතින් එතකොට අපිට මටත් මගේ බිරිඳ ඒ කියන්නේ අම්මටත් හරි ප්‍රශ්නයක් වුණා. දැන් මේක කොහොමද කළමනාකරණය කරන්නේ? ඉතින් අපිට ආරංචිය ලැබුණා දෙසැම්බර් මාසේ දෙවෙනි සතියේ කිව්වා, තුන්වෙනි සතියේ කිව්වා. දැන් ජනවාරි වෙලා ජනවාරි සමාහට දෙවෙනි තුන්වෙනි සතිය වෙනවා. දැන් අද උදේ මම පුතත් එක්ක සංවාදයකට ගියා. පොඩි සාකච්ඡාවක් මං කෝ හරි. දැන් ඔක්කොම දේවල් වුණා. තව මාසෙයි තියෙන්නේ. ඔය හැබැයි අද ඉඳලා දවසට පැය 5ක් හෝ 6ක් අනිවාර්යෙන් පාඩම් කරන්න. මොකද මේ වෙලාවේ දරුවන් එක්ක ඇත්තටම අපි මේක දොස් කියනවා නෙමෙයි පාසලත් එක්ක සම්බන්ධය නැහැනේ දසුන් මහත්තයා. ඒ කියන්නේ මේ ආපදාවත් එක්ක ආපදාවටපත් වෙච්ච දරුවෝ විතරක් නෙමෙයි ආපදාවක් ලක් නොවිච්ච මේ පැත්තේ ඉන්න දරුවෝත් යම් ආකාරයක මානසික පීඩාවකට ලක් වෙලා ඉන්නේ නේ. නෑ ඒක තමයි දැන් ඒක තමයි වැඩේ. දැන් අපිට මේ වෙලාවේදී දෙහියන්ගේ පිටින් කිසිම දෙයක් උනේ නැහැ කියලා අපි හිතුවා. එතකොට මේ වෙලාවේදී එතකොට ආපදාවට ලක් වෙච්ච පිරිස ඊට වඩා ගොඩාක් දරුණු තැනක ඉන්නේ. නමුත් ආපදාවටපත් නොවිච්ච දරුවෝත් මේ වෙලාවේ අසරණ වෙලා ඉන්නවා. එතකොට මේ වෙලාවේදී ඇත්තටම පාසල් පද්ධතියෙන් අපි යෝජනාවක් කරන්නට කැමතියි මේ වෙලාවෙම පාසල් වල නිවාඩු ඒ වුණාට මොකක් හරි වැඩසටහන් ටිකක් කරලා අපි දැන් කොවිඩ් එකේදී අපි ඔන්ලයින් කරානේ දසුන් මහත්තයා. ඒතකොට ඒ අත්දැකීම අපිට තියෙනවා. එතකොට ගොඩක් පාසල් වල මේ තියෙන ඔන්ලයින් පහසුකම් ටික සක්‍රිය කරලා තියෙනවා. ඉතින් අපි යෝජනාවක් මේ අවස්ථාවේදී කරනවා. පාසල් වලට නිවාඩු වෙලාවේදී දරුවෝ ගැන හොයලා බලන්න චූට්ටක් හරි. මොකද දැන් අර ලස්සන දේවල් ටිකක් නේද ඉස්කෝලේ ඉන්න ගුරුතුමිය දැන් අම්මා තාත්තා මොනවා කිව්වත් ළමයා සමහර වෙලාවට ඒකට ඇබ්බැහි වෙන්නේ නැහැ. නමුත් අර පන්තියේ ඉන්න ගුරුතුමිය ඇවිල්ලා සින්දුවක් කියලා ළමයි එක්ක එකතු වුණොත් මං හිතන්නේ තාම ඒක වෙලා නැහැ කියන එකයි මගේ මතය. මොකද මගේ ගෙදර අවුරුදු 9ක දරුවෙකුත් ඉන්නවා ඉස්කෝලේ 4 යන එක්කෙනෙක්. ඉතින් තාම එහෙම දෙයක් පාසල් වල පටන් අරගෙන නැහැ. ඉතින් අපි දැන් මේ ආයතනේ මේ IT ආයතනෙන් අපි යෝජනාවක් කරමු. දැන් ඉස්කෝලේ පටන් ගන්න තව දවස් 10ක් විතර තියෙනවා. යම් දෙයක් පටන් ගන්න. මොකද ඒක එතන තමයි දරුවා වැටෙන්නේ නැහැ කියලා හිතනවා එතනදී. මොකද සමහරලාට දැන් මේ වගේ දේවල් පටන් ගත්තත් මේ අපිට සුගතසිල්ල මැතිතුමා දැන් දරුවෝ සමහර තැනක නැවතිලා ඉන්නවා වෙන්න පුළුවන්. දරුවෝ මේ වෙලාවේ සියල්ල අහිමිවුනට මට ඕකත් වැඩක් නැහැ. මම ඕක අතාරිනවා කියලා දරුවෝ පාසල් ගමනත් මෙතනම නවත්ත ගන්න ඉඩ තියෙනවා. සමහර වෙලාවට දරුවන්ට ඉලක්කයක් පිළිබඳව කිසිම බලාපොරොත්තුවක් නැති අය ඉන්නවා වෙන්න පුළුවන්. අන්න එහෙම කෙනෙක් අපි ඉස්සෙල්ලාම ස්ක්‍රීන් එක ඉස්සරහා ගෙනලා වාඩි කරව ගන්න එකත් ලොකු අභියෝගයක් නේ.
මෙහෙම දරුවෙක්ගේ මානසිකත්වය හදන එකත් ලොකු අභියෝගයක් නේ. අපිට ඔන්ලයින් මේ වෙලාවේ ෆ්‍රී කරන්න පුළුවන්. කාඩ් එකක් ෆ්‍රී දීලා වල සමහර මම දැක්ක ගුරුවරු කියන එන්න පුතේ මං ඔයාට ජීවිතේ පෙන්නන්නම් කියලා. වෙද එතෙන්න එන්න දරුවව සකසගන්නේ මානසික මට්ටම සකසගන්නේ කොහොමද? දැන් මට යෝජනාවක් දෙන්න පුළුවන්. දැන් මගේ දරුවා ශිෂ්‍යත්වයේ ලබන අවුරුද්දේ කරන්නේ. ඉතින් ශිෂ්‍යත්ව පන්තියට යන ඔන්ලයින්. ඉතින් මට ඒ පන්තිවල ළමයින්ගේ අඩුවක් පේන්නේ නැහැ දසුන් මහත්තයා. ඉතින් ඒකෙන් මං කියන්නේ මේ සිස්ටම් එක හදාගත්තොත් කවුරු හරි ගුරුවරු ටික මං මගේ ගෙදර අත්දැකීමත් එක්ක මං කියන්නේ. දරුවා අනිවාර්යයෙන්ම එතනට යනවා. මොකද දරුවා දැන් වැටිලානේ ඉන්නේ. දැන් ඉස්කෝලේ යන්නේ නැහැ. එතකොට මිස් එක්ක හරි ගුරුතුමා හරි ගුරුතුමියත් එක්ක සහසම්බන්ධ වෙන්නේ නැහැ. දරුවෝ ටිකත් එක්ක ගහ බැන ගන්නෙත් නැහැ. ඒතර දැන් ගෙදරනේ අම්මා තාත්තත් එක්ක ඒගොල්ලන්ට මදි. කෑවේ නැහැ වගේ තත්ත්වයක්. එතකොට ඒ නිසා තමයි මම යෝජනා කරේ අනිවාර්යයෙන්ම මේක පටන් ගත්තොත් දරුවෝ ටික අනිවාර්යයෙන්ම එනවා. කවුද දැන් ඔතනදී පිටිපස්සෙන්ලා දරුවෝ යවන්නේ? අම්මා තාත්තා. දැන් ඔබතුමාට ඕන කරන උත්තරේ ඔතන තියෙනවා. එතකොට මෙතනදී දෙමව්පියන්ට ලොකු කාර්යභාරයක් තියෙනවා. මේ වෙලාවේදී දරුවා ගැන අයිතර මහාචාර්යතුමා මතක් කරා වගේ අර සහකම්පණයෙන්. එතකොට මේ මගේ දරුවා, මේ මගේ පුතා, මේ මගේ දුව කියන හැඟීම තුළ මේ වෙලාවේ ඒ දරුවාගේ මානසික මට්ටම බිඳ වැටෙන්නේ නැතුව තවදුරටත් තුරුල් කරගෙන තවදුරටත් අපිට සමීප කරන වෙන විදාට වඩා ආදරය කරන්න වෙනවා. එදාට වඩා ආදරය පෙන්වන්න වෙනවා. දැන් සමහරට දරුවා ටිකක් මුරණ්ඩු වුණොත් අපිට වෙනවා අපේ කැපි පොඩ්ඩක් පස්සට ගිහිල්ලා ඉවරලා දරුවට මුල් තැන දෙන්න. මොකද මෙතනදී අපි කියනවා රෝල් මොඩල් පේරන්ටිං කියලා කියනවා. එතනදී අපි කතා කරන්නේ පරමාදර්ශී දෙමව්පියෙක් විදියට, පරමාදර්ශී අම්මා කෙනෙක් විදියට, පරමාදර්ශී තාත්තා කෙනෙක් විදියට මේ වෙලාවේදී අපිට චුට්ටක් සඳුළු තලයෙන් බිමට බහැලා දරුවාගේ මට්ටමට ඇවිල්ලා දරුවාගේ ඇහැ මට්ටමට ඇවිල්ලා දරුවාගේ මානසික මට්ටම තීරුම් අරගෙන දසුන් මහත්තයා අපි මේක කරොත් අපිට දරුවව සමාජයට දෙන්න පුළුවන් කරන යහපත් දරුවෙක්ව හදාගන්න පුළුවන්. මොකද මම මේ දැන් උදාහරණ දෙකම කියන්නේ මගේ ගෙදර තියෙන තත්ත්වයන් එක්ක. මොකද අවුරුදු 19ක උසස් පෙළ කරන දරුවාව මම කොහොමද ගන්න කියන එක සහ 4 වෙනි ශ්‍රේණියේ ලබන අවුරුදු ශිෂ්‍යත්ව කරන දරුවාට දැන් වැදිලා තියෙන කාරණේත් එක්ක මගේ අත්දැකීමත් එක්ක මම ඉදිරිපත් කරන ඔබට තියෙන ගැටලුව ඊට වඩා අඩු වෙන්න පුළුවන්, වැඩි වෙන්න පුළුවන්. හැබැයි මම හිතන්නේ මේ වෙලාවේදී දෙමව්පියෝ විදිහට රත්තරන් අම්මේ තාත්තේ ඔබට ලොකු කාර්යභාරයක් තියෙනවා. ඔබත් මානසිකව වැටලා ඉන්නේ. හැබැයි ඒ පීඩනය දරුවට දාන්න එපා. දරුවත් එක්ක මේ වෙලාවේ බොහොම ආදරයෙන් සහ සම්බන්ධ වෙලා දරුවට මේ වෙලාවේදී ඕන කරන මානසික සහනය ලබා ගන්න ඕන කරන දේ අරගෙන දෙන්න කියන පණිවිඩය තමයි මට දෙන්න ඕනේ. අමිත සුගතසිල්ල මැතිතුමන්ගේ යෝජනාවේ ඇත්තටම මේ වෙලාවේ බොහෝ දෙනෙකුගේ සූදානමක් තියෙනවා මේ ආපදාවට ලක් වූ දරුවන්ට ජීවිතේ දිනන්න. ඔවුන්ට හෙට දවස ජය ගන්න ශක්තියක් එකතු කරන්න. ඒ වෙනුවෙන් බොහෝ දෙනෙක් මේ වෙලාවේ අත්වල බැඳගෙන ඒකටත් අපි එක පැත්තකින් ඔවුන්ට ස්තුතිවන්ත වෙන්න ඕන. මොකද ඔවුන්ගේ ශක්තිය තුල තමයි සමහරලාට අපේ රටේ අධ්‍යාපන පද්ධතිය තුළ ඇතිවුණු මේ කම්පනය අපිට සමහන් කරගන්න හැකියාව තියෙන්නේ. ජේෂ්ඨ කතාකාරතුමනි මේ වගේ විශාල මේ විවසනයක්. ඉතින් මම හිතන්නේ ඒක තමයි අපේ රටේ මේවා සම්පූර්ණ සංවිධානගත කරලා මේවා ලියාපදිංචි කරලා මේවා යම්කිසි ක්‍රමානුකූල පිටරටවල කරන්න ඒක. ඒක නෑ හැම ස්වේච්ඡා සංවිධානයක්ම ඒගොල්ලෝ ලියාපදිංචි කරලා තියෙනවා. ඒගොල්ලොත් ඒක වැඩ කරනවා. ඒගොල්ලන් මොන හරි දෙයක් වෙනකොට ඒගොල්ලන්ට මැසේජ් එකක් එනවා. ඒගොල්ලන්ගේ ඉක්මනට ඒගොල්ලන් ගිහිල්ලා මොබිලයිස් කරනවා. ඒගොල්ලන්ගේ සංවිධානගත කරනවා. එහෙම හරහා තමයි මේවා මේ යාන්ත්‍රණ මොනහරි විවසනයක් ආපිලාට ඔටෝ ක්‍රියාත්මක වෙන්න සකස් කරලා තියෙනවා. ඒක අපි කරන්න ඕන. ඉතින් මම හිතන්නේ ඒක යම් කිසි විදියකට මේ ආපදා කළමනාකරන අංශේනොත් ඒවා කරනවා. ඒ වගේම විවිධ අංශ තියෙනවා ලංකාවේ වැඩ කරනවා. හැබැයි නමුත් මම හිතන්නේ තව ටිකක් මේවා මේ සක්‍රිය වෙන්න ඕන. රයිට්. අමිත සුගතසිල්ල මැතිතුමා දැන් අපේ රටේ අර ඔබතුමාගෙත් එක්ක මම කතා කරගෙන යනකොට මේ අයත් එක්ක මෙතුමල් දෙන්නත් එක්ක කතා කරගෙන යනකොට මම අවසාන ඔබතුමාලකට ආවේ අධ්‍යාපන ශාස්ත්‍රය පිළිබඳව වන මේ වෙලාවේ දරුවන්ගේ තියෙන මානසික මට්ටම යලි නගා සිටුවීම වෙනුවෙන් අපි මොකද්ද කරන්න ඕන කියන එකනේ. දැන් අර විරාමයට යන කලිනුත් මම කිව්වා සමහරලාට අපි වැටුණට පස්සේ නෙමෙයි පරදින්නේ වැටිලා නැගිටින්නේ නැත්තම්. දැන් දරුවොත් බෑ කියලා අතාරිනව නෙවෙයි. නෑ පුතේ පුළුවන් කියලා කරන්න මනස හදන්න ඕනේ. ඒක ඔබතුමා සඳහන් කළා. ඒක තැනකදී දෙමව්පියන්ට ලොකු වගකීමක් තියෙනවා. සමහරලාට මේ වෙලාවේ දෙමව්පියන්ටත් පාලනය කරන්න බැරි තැනක ළමයා ඉන්නවා නම් මොනවද කරන්න ඕනේ? නෑ මම එතනදී එකඟ වෙන්නේ නෑ. දෙමව්පියන්ටත් පාලනය කරන්න බැරි වුණොත් ළමයා පාලනය කරන්නේ කවුද කියන ප්‍රශ්නේ ඉන්නේ. ඒ නිසා මම හැම වෙලාවෙම කියන දෙයක් තමයි දසුන් මහත්තයා මේ දරුවෝ මුලින්ම අයිති දෙමව්පියන්ට.
එතන පළවෙනි සමාජය ඊට පස්සේ තමයි සමාජයට සහ ඉස්කෝලේට යන්නේ. ඒත් අපි වරද්දක් කරගෙන තිනවා ඉඳගෙන ළමයාව නිරාවරණය කරලා තිනවා සමාජයට සමාජයෙන් හැදෙයි හෝ ඉස්කෝලෙන් හැදෙයි. ඉතින් මගේ දැන් මට පුතාලා 3 දෙනෙක් ඉන්න නිසා මම දන්නවා අත්දැකීම මම මගේ කාර්යභාරය මම අර එකයි මේ රෝල් මොඩල් පේරන්ටින් ගැන මම හැමතැනම කතා කරන්නේ ඒකයි. ඉතින් මේ වෙලාවේදී අපි පරමාදර්ශී දෙමව්පියෙක් විදියට එදාට වඩා ලොකු වගකීමක් අද තියෙනවානේ. මොකද අද මේ මානසික වැටලා තියෙන්නේ ඔබේ දරුවා විතරක් නෙමෙයි. තව කෙනෙක් වැටලා තියෙන්න පුළුවන්. ඉතින් ඔබට පුළුවන් මම ඒකයි කිව්වේ මේ ඔක්කොම ටික එකතු කරන්න පුළුවන් තැනක් හදා දැන් මහාචාර්යතුමා කිව්වා දැන් මේ ඔන්ලයින් එක ගැන පොඩි ප්‍රශ්න තියෙනවා කියලා. අපි මොන දේ කරත් මේ වෙලාවේ අපි කඩාගෙන යන්න වෙනවා. මොකද හේතුව දැන් මේ ෆිසිකල් ට්‍රේනින් හරි ඉස්කෝල හරි තියන්න බැරි තත්වයක් නේ ඇවිල්ලා තියෙන්නේ. අපි දැක්කනේ කොවිඩ් එකේදී කොහොම කඩා වැටීමක් තාමත් මං හිතන්නේ ලබන අවුරුද්ද තමයි ලෑස්ති වෙලා හිටියේ උසස් පෙළ අගෝස්තු කරන්න සහ සාමාන්‍ය පෙළ දෙසැම්බර් කරන්න. නමුත් මේ තියෙන අවාසනාවන්ත තත්ත්වය නේද මහාචාර්යතුමා ඕකත් ප්‍රශ්නයක් වෙනවා. ඉතින් ඒ නිසා මේ වෙලාවේ මම තාත්තා කෙනෙක් විදියට මං කියන්නේ මේ වගකීම ගන්න ඕනේ. මේක මම මේ බෝලේ පාස් කරන්නේ නේද මැඩම්? මම කියන්නේ මේක අම්මට පාස් කරන්නත් බෑ තියලිවල. මොකද අම්මත් ලොකු මේ ගැටලුවක ඉන්නේ. ඒ නිසා තාත්තා මේ වෙලාවේ තමන්ගේ දේවල් ටිකත් අත්අරගෙන අම්මත් එක්ක එකතු වෙලා මේ දරුවෝ ටික එක රැනට මේක අරගෙන තියාගන්න ඕනේ දසුන් මාත්‍යා. නැති වුණොත් වෙන්නේ මොකද මේක නෙවෙන්නේ දැන්. නැති වුණොත් වෙනදී මට කියන්න අපි වෙලාව බලනවට පස්සේ. අතටම අමිත මාත්‍යා තාත්තා අම්මා වගේම බාරගත යතුත් මොකද වෙන්නේ? නේද? එතකොට ඔබගේ දරුවෝ ඔබට නැති වෙනවනේ. සරලම දේ. ඔව්. ඔබගේ දරුවෝ ඔබට නැති වෙනවා. දැන් එතකොට දැන් පෙරහැර ගිහින් ඉවරයි. අපි සරල වශයෙන් කියනවනේ දැන් ගිහින් ඉවරයි. ඊට පස්සේ අපිට මෙතනින් ගන්න බෑ. මම ඒකයි කිව්වේ මේ වෙලාවේ සමාජමය කියන්නේ අපි ජීවිතේ වෙච්ච නැතිද? මගේ ජීවිතේ මේ වගේ දෙයකට මම මුණ දීලා නැහැ. හැම ඔය කියන හැම දෙයක්ම 70 ගණන් වල ඉඳලම මේ හැම දෙයක්ම මම දැකලා තිබ්බට මේ වගේ දෙයක් අපිට වෙලා නැහැ. ඉතින් මාචාර්යතුමා කිව්වා හරි අපි දැන් මේ ඔක්කොම එකතු වෙලා තමයි මේ නැගිටින්න උත්සාහ කරන්නේ. එතකොට පන්සලද, පල්ලියද, කෝවිලද, හමුදාවද, සෞඛ්‍ය ශාස්ත්‍රයේද මෙතුමන්ලාද අපිද මේ හැමෝම මේ වෙලාවේ පුදුම කැපකිරීමක් කරලා දැන් මම හිතන්නේ අපිට වඩා කැපකිරීමක් කරනවා නේද? දැන් මම හිතන්නේ මේ වෙලාවේ යාන්ත්‍රණයේ ඉන්න ගොඩක් දෙනෙක්. එතකොට දැන් මේ මෙතනදී අපිත් මේ මල් වට්ටිය රත ගහන්න වෙනවා. ඔය දැන් සමහරලාට අමිත මහත්තයා මේ වෙලාවේ දැන් මගේ දරුවට ඔබතුමාගේ දරුවට මෙතුමිගේ දරුවෝ ඉන්නවනම් සර්ගේ දරුවෝ ඉන්නවනම් දැන් ඒ ඉගෙන ගන්න ස්තරය ඇතුලේ මේ වෙලාවේ මේ පැත්තේ අපි පාසල පවත්වන්නේ නැහැ විශ්වවිද්‍යාලය නැහැ සහ විභාග ටික නැහැ. හැබැයි මට දරුවට විභාගේ සූදානම් කරන්න පොත්පත් ටික තියෙනවා නෝට් ටික තියෙනවා ඔක්කොම ටික තියෙනවා. හරිද? සමහර ඇඳුම් ටිකක් තියෙනවා. දැන් මේ වෙලාවේ සෙන්ටර්ස් වල ඉන්නවනේ ලක්ෂ ගණක් ප්‍රජාව. ඔය අතරේ සැලකිය යුතු පිරිසක් ඉන්නවා පාසල් පද්ධතියේ උසස් අධ්‍යාපන ආයතන අධ්‍යාපන හදාරන අය. සමහරලාට සෙන්ටර් එකේ ඌට තියෙන දාගෙන ඉන්න සෙරප්පු දෙකයි ඇඳගෙන ඉන්න ඇඳුමයි සමහරලාට කෑම පැකට් ටික හම්බ වෙනකොට ඒකෙන් කුස පුරවා ගැනීමයි හැර Tamanට ඇඳගෙන යන ඇඳුමක්වත් තියනවද කියලා ඉස්කෝලේට සැකයි. ලියපු නෝට් එකක්වත් තියනවද කියලා දරුවෝ දන්නේ නැහැ. තාම බලන්න යන්න බැරි වෙලා තියෙනවා. දරුවෝ ඉන්නේ මම මොකද්ද කරන්නේ කියලා හිතා ගන්න බැරුව. නෝට් එකක් නැහැ, ඇඳුමක් නැහැ, පැන්සලක් පොතක් මොකුත් නැහැ. බෑගයක් මොකුත් නැහැ. සමහර වෙලාවට දරුවන්ට ඉස්කෝලේ යන්න කියලා හිතුණාට යන්න ඉස්කෝලෙත් නැහැ මේ වෙලාවේ. ඒකත් පසට යට වෙලා. අන්න එහෙම දරුවෙක්ට මම කැමති ඔබතුමා කතා කරනවා නා. ඒක තමයි දැන් මෙතුමිය ලස්සන කතාවක් මට කිව්වා මේ අපි අතුරු කතාවකදී යන වෙලාවේ ගැටලුවක් තියෙන කෙනෙක්ට අඬන්න එපා කියන්න එපා කියලා ඔබතුමිය කිව්වනේ. ඉතින් මේ වෙලාවේ මම යෝජනා කරන මේක දැන් අමානුෂික විදිහට බලන්න එපා. අපි ඔක්කොම එකඟ වෙලා තමයි මේක දැන් කතා කරේ. මේ අඬන කෙනෙක් ඉන්නවා නම් එයාට අඬන්න දෙන්න. මේ පීඩනීය දසුන් මහත්තයා එළියට දාන්න දෙන්න. දුන්නම තමයි එයාගේ මානසික මට්ටම යම්කිසි තැනකට එන්නේ. දැන් අපි ගිහිල්ලා අඬන්න එපා කියනවට වඩා එයාගේ ඒක පිට කරන්න දෙන්න කියන තැන තමයි අපි ඉන්නේ. ඊට පස්සේ කොහොම හරි මේ වෙලාවේදී දැන් පොත්පත් ටික නැහැ වුණොත් අපිට යම්කිසි කාලෙද මාස 6ක් බෑනේ මැඩම් නේද ওই වෙලාවේ. එතකොට එක්තරා කාලයකදී යා තුලම ස්වයං අභිප්‍රේරණීය මොටිවේෂන් එක ඇති වෙලා මොකද එයා දන්නවා උසස් පෙළ කවදාද තියෙන්නේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් නම් ඊළඟ විභාගේ කවදාද පටන් ගන්න දැන් මේ ප්‍රොෆෙසර් කීප විදිහට 16 පටන් ගන්න නැත්නම් ලබන මාසේ. එතකොට අපි මෙතනින් අපි මේ අලු මතින් නැගී සිටින්න ඕනේ. දැන් ඕක ගැන මම මේ ITN එකේ පෙරදකරු වැඩසටහන දැකලා මට ගොඩ දෙනෙක් කිව්වා අනේ අමින්ත අපි අලුමතින් හැමදාම නැගිට්ටා. ඉතින් ඔව් මම කියන්නේ තව පාරක් නැගිටින්න. ආපහු ගිනි ගන්න පුළුවන්. අනිත් ඉතින් ඒක තමයි දැන් මම කියන්නේ මම ඒ ටැග්ලයින් එක දාලා මගේ වැඩසටහන මම දැම්මම ඉතින් ගොඩ දෙනෙක් මට කියලාවල තිබුණා අපි හැමදාම අලුමතින් නැගිටිනවා. මම කිව්වා
මේකත් අපිට දීලා තියෙන අවස්ථාව. මේක චැලෙන්ජින්. දැන් අපි හිතන්නකෝ ජපානයේ හැමදාම ගම් වතුර නේද ප්‍රොෆෙසර්? ඉතින් මේ මිනිස්සු කවදාකවත් කම්ප්ලේන් කරන්නේ නැහැනේ. දැන් මම මැද පෙරදිග රටවල් වල වැඩ කරා ඩුබායි වල අවුරුදු 10ක්. ඉතින් මේ මිනිස්සු කවදාකවත් කියන්නේ අංශක 50ට යනවා. ඉතින් මේ මිනිස්සු මේකට ලෑස්ති වෙනවා. දැන් අපිටත් මේ යන විදිහට මම දන්නේ ඒක මම කොහොමද පුරෝකථනය කරන්න කියලා මහාචාර්යතුමා. දැන් මේ විදිහ අපිට අපි මේ ස්වභාව ධර්මයත් එක්ක ගනුදෙනු කිරීමේ වැරද්දක් නෙමේ තියෙන්නේ. මේ ස්වභාව ධර්මයට අවනතව නැතුව ඇවිල්ලා ස්වභාව ධර්මයේ නඩු අහන වෙලාව. එතකොට අපිට මේ වෙලාවේදී අඩි ගාණක් පස්සට යන්න වෙනවා දසුන් මහත්තයා. ගිහිල් ඉවරලා මේක මම මේ වචනේ පාවිච්චි කරන්න කැමති නැහැ. ආශිර්වාදයක් කරගන්න වෙනවා. මොකද හේතුව අපි ජීවිතේ කවදාකවත් නොලැබිච්ච විදිහේ විදේශ ආධාර ප්‍රමාණයක් මම මේ වැඩසටහනට ඉන්දිසල කතා කරනවාත් කිව්වේ මේක හිතා ගන්න බැරි විදිහේ ද්‍රව්‍යමය ආධාර මානසික ආධාර අපිට ලැබෙන වෙලාවක් නේද මහාචාර්යතුමනි. ඉතින් ඒ නිසා අපි මේ වෙලාවේදී අපි තනි වෙලා නැහැනේ. රටක් විදියට අපි තනි වෙලා නැහැ. දිස්ත්‍රික්කයක් විදියට අපි තනි වෙලා නැහැ. දැන් බලන්න උතුරේ කට්ටිය එනවනේ දකුණට. ඔබතුමා කිව්වා වගේ මම දැක්කා මේ ටැග්ලයින් එකක් ගියා මාතර කට්ටිය යනවා බදුල්ල බේර ගන්න. නේද? ගාල්ලි කට්ටිය ගියා නුවර බේර ගන්න. ඉතින් මේ කවදාකවත් ජීවිතේ වෙලා තිබිච්ච නැති දෙයක්. ඉතින් මේ අර සහ කම්පැනි අයිත්. එතකොට මේක අරගෙන අපි ඉස්සරහට යන් ඔබ වැටෙන්න දවසක් දෙකක් සතියක් දසුන් මහත්තයා හැබැයි ඊට වඩා ඉන්න එපා. මොකද හේතුව ඔබේ ජයග්‍රහණය ඔබ දැන් ඔබ මේ ලෝකෙට එනකොට ඔබට අරගෙන ආපු දෙයක් තියෙනවනේ නේ. අපිට ඒක වෙනස් කරන්න බෑනේ. එතකොට මම මේ ලෝකෙට එනකොට ගෙනාපු කාලයක් තියෙනවා. මම ගෙනාපු කෙනෙක්. දැන් මගේ ජීවිතේ මට ගැහැණු දරුවෙක් නැහැ. පිරිමි ළමයි ඉන්නේ. ඉතින් ඒක ගැන අපිට කතා කරන්න බෑ. අර බුදුදහම අනුවත් කියනනේ උපාද අධ්‍යාපනය සම්බන්ධයෙන් කිව්ව අදහසට මම පොඩි අදහසක් මට සමා වෙන්න. මට මේ ඉක්මනටම විරාමයකට යන්න තියෙනවා. මම අනිවාර්යයෙන්ම ඔබතුමාට වෙලා දෙනවා. මම මැඩම් ගාවටත් අරගෙන අම්මා කෙනෙක් විදිහට ඔබතුමීගේ දැක්ම අපි කතා කරමු. මම අර කියන්න ගියේ බුදුදහමේ තියෙන උපාද තිති භංග ඇති වෙනවා පවතිනවා නැති වෙනවා. ඒ නැතිවීමේ ස්වභාවය වෙනස් වෙන්න පුළුවන්. හැබැයි ඕක තමයි සනාතන දහම. ඕක ඇතුලේ අකම්පිත වෙන්න අපිට හරි අමාරුයි. කම්පා වෙනවා. හැබැයි කම්පාව හැමදාම උර දරාගෙන ඉන්න හොඳ නැහැ. අපිට නැගෙන්න පුළුවන් දුවේ පුතේ කියලා අපි කතා කරමු. විනාඩි කිහිපේ ඉන්නේ මම කැමතියි දකින්න. අමිත සුගත සිල්වා මැතිතුමා අවසාන වශයෙන් අපි පුරවැසියන් විදිහට මේ සියලු දෙනා එක්ක නැගී සිටින ගමනක් වෙනුවෙන් අපි කොහොමද එකතු වෙන්න ඕනේ? ඒ වෙනුවෙන් අපි ප්‍රමුඛව කළ යුත්තේ මොනවද කියලා අවසන් විනාඩි කිහිපය ඔබතුමාගෙන් දැනගන්න. අවුරුදු 5කට සැරයක් අපිට මොන හරි ව්‍යසනයක් ඇවිල්ලා එකතු වෙන්න දෙන අවස්ථාව. ඉතින් මේ පාර අවසාන අවස්ථාව කියලා හිතාගෙන අපි ඔක්කොම එකතු වෙලා ಜಾති ආගම් කුල මල පන්ති බෙද මෙතන මොනවාක්වත් මේ ભેද නැහැනේ අතරම නේද? හැම කෙනාම මේ වෙලාවේ දුවගෙන යනවා. දේශපාලන ભેදී විතරයි චුට්ටක් වගේ තියෙන්නේ. අපි එකත් පැත්තක දාලා මේ රිකවරි එක අපි රිගේනින් ශ්‍රී ලංකානේ. එතකොට මේ ලංකාව ඊළඟ තැනට අරගෙන එනවා කියන එක. මොකද අපි ගිය මාසේ හිතුවේ නෑ මෙහෙම දෙයක් වෙයි කියලා. අපි හිතාගෙන ඉන්නේ 2028 දී ණය බේරගෙන අපි සමා වෙන්න මට සුගත සිල්වා මැතිතුමා අවසාන වශයෙන් අපි නැගිටිමු. නැගිටලා අපි ශක්තියක් වෙමු. අපිට විශේෂ අවස්ථාවකට යොමු වෙන්න තියෙනවා. ඒ සම්බන්ධතාවයේ ප්‍රධාන පාලක මැදිරියට ලබා දෙන්න ඕනේ. මම බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා මහාචාර්ය ප්‍රේමකුරුදානරද සිල්වා මැතිතුමනි. ඒ වගේම ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය කුමුදුනේ වැඩිසිංහ මැතිණියනි. ඒ වගේම මානව සම්පත් කළමනාකරන උපදේශක සුගත සිල්වා මැතිතුමනි. බොහොම ස්තුතියි අමිත සුගත සිල්වා මැතිතුමනි. ආයිබෝන් කියලා වැඩසටහනෙන් සමුදෙන්නේ. අපිට ඉක්මනටම සම්බන්ධතාවය ලබා දෙන්න සිද්ධ වෙනවා ප්‍රධාන පාලක මැදිරියට. සමුගන්නෝ නැගිටිමු පුළුවන්. ආයිබෝන්.